අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ බුදුසසුනේ ඉතිහාසයම වෙනස් කරපු සිදුවීමක් ගැන. මේක වචනේ පරිසමප්ත අර්ථයෙන්ම ජලය මත උපන්න විප්ලවීය සහෝදරත්වයක් ගැන කතාවක්. ඉතින් මේ කතාවේ හරේම තියෙන්නේ මේ ප්‍රශ්නේ. පැවිදි වෙන්න පුරුවන් කාටද? බැලුබැලමට හරිම සරලයි වගේ නේද? ඒත් ඇත්තටම මේක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. මේක සමාජ බලයයි ආගමික අයිතියයි අතර ඇති වුණු ලොකු ගැටුමක්. අන්නේ ගැටුම තමයි ලංකාවේ බුදුදහමේ ගමන් මඟ සදහටම වෙනස් කළේ. හොඳයි. මේ කතාවේ මුලට යන්න නම් අපි පොඩ්ඩක් අතීතයට, ඒ කියන්නේ 18 වෙනි සියවසට යන්නම වෙනවා. මොකද ඒ කාලේ වෙනකොට ශාසනයේ තිබුණේ හරිම අස්ථාවර බිඳ වැටෙන්න ඔන්න මෙන්න කියන තත්වයක. ඉතින් 18 වෙනි සියවස වෙද්දී ලංකාවේ බුදුසසුන ඇත්තටම ලොකු අර්බුදයක තිබුණේ. 1753ට කලින් කාලය දිහා බැලුවොත් උපසම්පදාව, ඒ කියන්නේ උසස් පැවිද්ද, සම්පූර්ණයෙන්ම වගේ අභාවයට ගිහින්. ඉතින් විනය පිරිහිලා ගණින්නාන්සලා කියලා පිරිසකුත් බිහිවලා තිබුණා. ඔන්න ඔය තත්ත්වය වෙනස් කරන්න තමයි වැලිවිට සරණංකර හිමියන් මැදිහත් වෙලා සියම් දේශයෙන්, ඒ කියන්නේ අද තායිලන්තයෙන් උපාලි හාමුදුරුවන්ව වැඩම කරවන්නේ. ඒ අනුව 1753 දී සියම් නිකායේ පිහිටුවලා ආයමත් උපසම්පදාව ලංකාවේ ස්ථාපිත කරනවා. හරි. එතකොට ඇයි මේ උපසම්පදාව කියන එක මෙච්චරටම තීරණාත්මක වෙන්නේ? සරලවම කිව්වොත් සාමණේර නමක් පූර්ණ භික්ෂුවක් බවට පත් වෙන්නේ මේ චාරිත්‍රයෙන්. ඒ කියන්නේ ශාසනය ඉදිරියට පවත්වාගෙන යන්න නම් වළංගු උපසම්පදා පරම්පරාවක් තියෙන එක අත්‍යවශ්‍යම දෙයක් වෙලා තිබුණා. හොඳයි. දැන් ඉතින් සියම් නිකාය පිහිටුවලා ශාසනය ආයේත් යථා තත්වයට පත්ුණා කියලා හැමෝම හිතුවා. ඒත් ඒ සතුට තිබුණේ හරිම ටික කාලයයි. මොකද හිතුවටත් වඩා ඉක්මනින් මුළු ශාසනයම දෙකඩ කරන්න පුරුවන් අභ්‍යන්තර අභියෝගයක් මතුවුණා. මෙන්න මේක තමයි කතාවේ හැරවුම් ලක්ෂ්‍ය. ඒ කියන්නේ ශාසනය ඇතුළෙන්ම මතුවෙලා ඒක දෙකටම කඩපු මහ බැහැර කිරීම. ඔන්න මෙතනදී තමයි මූලිකම ගැටුම නිර්මාණය වෙන්නේ. මේ පරස්පරය දිහා බලන්න බුදුදහමේ හරය මොකක්ද? කුලය, වර්ණය කිසිම ભેදයක් නැතුව ඕනෑම කෙනෙක්ට ශාසනයට ඇතුළත් වෙන්න පුළුවන් කියන එක. ඒත් 1764 දී සියම් නිකායේ බලවත් පිරිසක් තීරණයක් ගන්නවා උපසම්පදාව ගොවිගම කුලයට විතරක්ම සීමා කරන්න. මේක බුද්ධ දේශනාවට සම්පූර්ණයෙන්ම පටහණි දෙයක්. ඉතින් කාටද මේ තීරණයෙන් වැඩියෙන්ම බලපෑවේ? විශේෂයෙන්ම ලන්දේසි පාලන කාලේ වෙළඳාමෙන් ආර්ථිකව බලවත් වෙමින් හිටපු වෙරළබඩ ප්‍රජාවන්ට. කරාව, සලාගම, දුරාව වගේ කුලවල අයට උපසම්පදාව ලබා ගන්න තිබුණු අවස්ථාව මේ නිසා නැත්තටම නැති වුණා. ඒ කියන්නේ ඒගොල්ලන්ට සල්ලි තිබුණත් ආගමික වශයෙන් ඉහළම තැනට යන්න තිබුණු දොරවල් ඔක්කොම වැහිලා ගියා. මේ උපුටා දැක්වීමෙන් කියවෙන විදිහට ශ්‍රී ලංකාවේ කුලය ගැන විවෘතව කතා නොකලත් එය සෑම විටම පවතී. නමුත් අපි කසාද බඳින්නේ කවුරුන්ද? අපි ඡන්දය දෙන්නේ කාටද? සහ අපි වන්දනාමාන කරන්නේ කුමන බෞද්ධ විහාරස්ථානයේද යන්න එය නිසකවම තීරණය කරයි. පුඤ්ඤා පෙරේරා, කොළඹ ටෙලිග්‍රාෆ්. මේකෙන් පැහැදිලි වෙනවා කුලය කියන එක ලාංකීය සමාජයේ කොච්චර ගැඹුරට මුල් බැහැලාද කියලා. අපි එළියට කතා නොකලත් ඒක අපේ ජීවිතයේ තීරණාත්මක තැන් පාලනය කරනවා. හැබැයි සියම් නිකායෙන් තමන්ව එළියට ධම්ම කියලා මේ අය සැලුනේ නැහැ. අතෑරියේ නැහැ. තමන්ගේ ආගමික අයිතිය වෙනුවෙන් පිරිසිදු උපසම්පදා පෙළපතක් හොයාගෙන එය හරිම නිර්භීත ගමනක් පටන් ගත්තා. මේ ගමනේ තිබුණු විශේෂම දේ තමයි මේකට මුදල් දුන්නේ රජ කෙනෙක් නෙවෙයි, වෙරළබඩ විලඳ ප්‍රජාව. ඒක තමයි පළවෙනි පියවර. ඊට පස්සේ 1999 දී වැලිතොට ශ්‍රී ඥානවිමල තිස්ස හාමුදුරුවන්ගේ නායකත්වයෙන් කණ්ඩායමක් බුරුමයේ බලා පිටත් වුණා. එෙහිදී අමරපුර කියන නගරයේදී බෝඩව්පයා රජතුමා මේ පිරිසව හරිම ගෞරවයෙන් පිළිගත්තා. අවසානයේදී 1800 දී ඒ අයට බුරුම සංඝරාජ හාමුදුරුවන්ගෙන් පිරිසිදු උපසම්පදාවක් ලබා ගන්න අවස්ථාව ලැබුණා. ඒ නිසාම මේක නිකම්ම ආගමික මෙහෙයුමක් විතරක් නෙවෙයි. මේක ඊට වඩා දෙයක්. ආර්ථිකව බලවත් වුණත් සමාජයෙන් සහ ආගමෙන් කොන් කරලා හිටපු ජන කොටසක් තමන්ගේ නිදාස ප්‍රකාශ කිරීමක් වගේ දෙයක්. හරි. දැන් අපි එන්නේ මේ කතාවේ උච්චතම අවස්ථාවට. ඒ කියන්නේ අලුතින් උපසම්පදාව අරගෙන ආපු භික්ෂූන් වහන්සේලා ලංකාවට ඇවිත් තමන්ගේම නිකායක් පිහිටුවපු විදිහට. 1803 දී ලංකාවට ආවට පස්සේ මේ පිරිසට ඕන වුණා තමන්ගේ ස්වාධීනත්වයයි පිරිසිදුකමයි මුළු ලෝකෙටම පෙන්වන්න. ඒකට එයාට හරිම බලගත් සංකේතයක් ඕන වුණා. ඉතින් ඒකට එයා තෝරගත්තේ ගොඩබිමෙන් පිට කාටවත් අයිතියක් කියන්න බැරි තැනක කරන විශේෂ චාරිත්‍රයක්.
පාලි භාෂාවෙන් මේකට කියනවා උදකුක්කේප සීමාමාලකය කියලා. ඇත්තටම මේක හරිම අපූර්ව සංකල්පයක්. උදකුක්කේප සීමාව කියන්නේ වතුර උඩ උරුවකට බැඳලා හදාගන්න පූජනීය සීමාවකට. මේකේ හරිම ගැඹුරු සංකේතාත්මක අර්ථයක් තිබුණා. වතුර උඩ සීමාවක් හදනවා කියන්නේ අපි මහනුවර රාජධානියටවත් ගොඩබිම තියෙන වෙන කිසිම වැඩවසම් බල අධිකාරියකටවත් යටත් නැහැ ඒ කියලා ප්‍රකාශ කරනවා වගේ වැඩක්. ඉතින් බලපිටියේ මාදුගාගේ උරු උඩ හදපු මේ විශේෂ සීමා මාලකය ඇතුළේදී තමයි අමරපුර නිකායේ නිල වශයෙන්ම උපත ලබන්නේ. ඒගොල්ලන්ගේ නීත්‍යානුකූල බලය ආවේ රජ කෙනෙක්ගෙන් නෙවෙයි කෙලින්ම බුදුන් වහන්සේ දේශනා කරපු විනය නීති වලින්. අන්න ඒක තමයි මෙතන තිබුණු විප්ලවීයම වෙනස. අමරපුර නිකායේ ආරම්භයේ ලොකු ජයග්‍රහණයක්. ඒත් ඒකේ දිගුකාලීන උරුමය සහ බලපෑම නම් ටිකක් සංකීර්ණයි. අපි දැන් ඒ පැත්තට හැරමු. මේ නිකයි දෙක අතර මූලික වෙනස්කම් ටිකක් බලමු. එකක් පෙළපතාවේ වෙනස් රටවල් දෙකකින් සියමෙන් සහ බුරුමෙන්. ඊළඟට කුල ප්‍රතිපත්තිය. එකක් ගෝවිගම කුලයට විතරක් සීමා වෙද්දී අනිත් එක හැම කුලයකටම විවෘත වුණා. ඒ වගේම තමයි දායකත්වය. සියම් නිකායට අනුග්‍රහය ලැබුණේ මහනුවර රදල පැලැන්තියෙන්. හැබැයි අමරපුර නිකායට අනුග්‍රහය දුන්නේ වෙරළබඩ මධ්‍යම පාන්තික ජනතාව. හැබැයි මේ කතාවේ තියෙන පුදුමම දේ තමයි කුල ભેදයට විරුද්ධවම බිහිවුණු අමරපුර නිකාය කාලයත් එක්ක තවත් අනුනිකායවල් 21කට කැඩිලා යන එක. මේකේ තියෙන උත්ප්‍රාසය තමයි ගෝවිගම කුලයේ ඒකාධිකාරය බිඳින්න බිහි වුණත් අමරපුර නිකාය ඇතුළෙමත් ඒ ගැලවෙන්න උත්සාහ කරපු කුල බෙදීම පදනම් කරගෙන අනුනිකායවල් හැදුනා. මේකෙන් අපිට පේනවා කුලය කියන සමාජ සාධකය කොච්චර බලවත්ද ඒකෙන් ගැලවෙන්න එක කොච්චර අමාරුද කියලා. කොහොම වුණත් මේ බෙදීම කතාවේ අවසානයේ නෙවෙයි. 1960 ගණන් වල ඉඳලාම මේ අනුනිකායවල් එකතු කරන්න උත්සාහයන් තිබුණා. අවසානයේදී 2019 දී අමරපුර නිකාය ඒ වගේම අදහස් දරපු රාමඤ්ඤ නිකායත් එක්ක එකතු වෙලා අමරපුර රාමඤ්ඤ නිකාය නිර්මාණය කරනවා. ඉතින් කුලබාධක බිඳින්න පටන් ගත්ත ඒ ව්‍යාපාරය අද වෙනකොට ලංකාවේ තියෙන විශාලතම භික්ෂු සහෝදරත්වය බවට පත් වෙලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ මුළු කතාවම අපි ඉස්සරහ ලොකු ප්‍රශ්නයක් ඉතුරු කරනවා. සමානාත්මකතාවය කියන මූලධර්මයට පදනම් වුණු බුදුදහම කුලය වගේ ගැඹුරු සංස්කෘතික දුරාවලියෙන් තියෙන සමාජයක් ඇතුලේ ක්‍රියාත්මක වෙද්දී මොකද වෙන්නේ? එතනදී දහමේ හරයයි සමාජ වටිනාකම්නුයි අතර නිරන්තර ගැටුමක් ඇති වෙනවා. අන්නේ ආතතිය තීරුම් ගන්න එක ලංකාවේ බුදුදහම ඉතිහාසයේ වගේම වර්තමානයේ තීරුම් ගන්න හරිම වැදගත්.